මෝටර් රථ තරග සඳහා භාවිත කෙරෙන මෝටර් රථයක් පිළියන්දල ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස නවතා ඇති බවට පිළියන්දල පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ සෝදිසියකදී මෙම මෝටර් රථය සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් නිවසේ හිමිකරු මෝටර් රථයේ අයිතිය තහවුරු කිරීමට අසමත් වීම හේතුවෙන් රථය පොලිස් පහරයට ගැනුණා. මෝටර් රථයේ නිවසින් පිටතට ගන්න අවස්ථාවේ රැස්ව සිටි ජනතාවගෙන් හිමි වූයේ මෙවන් ප්‍රතිචාරයක්. අදාළ මෝටර් රථය ලියාපදිංචි නොකළ එකක් බවට පසුව අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අදිත් රෝහණ මහතා සඳහන් කළා.